මචං වීඩියෝ එක පටන් ගන්න කලින්ම පොඩි දෙයක් කියන්න ඕන. මේක AI තාක්ෂණයෙන් හදපු වීඩියෝ එකක්. මේක කාටවත් අපහාසයක් කරන්න හදපු එකක් නෙවෙයි. ඒ නිසා කවුරුත් වැරදියට හිතන්න එපා. මේ දර්ශන වලින් කාගේ හරි හිතක් රිදෙනවා නම් මට එතරම් සමා වෙන්න මචං. මට ඕන උනේ මේ වෙලාවේ අපේ මිනිස්සු විඳින දුක ගැන පොඩි පණිවිඩයක් ලෝකෙට දෙන්න විතරයි. මචං ඇත්තටම මට වචන එන්නේ නැහැ. පපුව පිච්චෙනවා මේක දකිද්දි. ඒත් උඹලට මේක පෙන්වන්න මොන නිසායි මම ආවේ. කන්න මුකුත් නැහැ බං. පොඩි උන් බඩගින්නේ අඬනවා. ඒක දකිද්දි පපුව හිර වෙනවා. බලාපන් මචං මේ විනාශේ. අපි හම්බ කරපු හැමදේම එක තත්පරෙන් වතුරට ගියා. දැන් අපිට තියෙන එකම පිහිට අර යන බෝට්ටු විතරයි. මුළු ගමම අසරණ වෙලා. හැබැයි මම අඬන්නේ නැහැ. මම අඬලා හරියන්නේ නැහැ. මම හයියට ඉන්න ඕන. මොකද අපි ශ්‍රී ලාංකිකයෝ. අපි මේ වගේ දේවල් වලට බය වෙලා පණලා යන જાතියක් නෙවෙයි. අපිට සුනාමිය ආවා. යුද්ධ තිබ්බා. ඒත් අපි මැරුණද? නෑ මචං. අපි ආයේ නැගිට්ටා. අර බලපන් අපේ කොල්ලෝ තමන්ගේ ජීවිතේ පරදුවට තියලා අර අම්මලාව බේරගන්න හැටි. ගෙවල් කැඩුනට කමක් නැහැ. උඹලගේ මේ හිතේ හයි කඩන් වැටෙන්න දෙන්න එපා. දත් මිට කාගෙන ඉවසපන්. මේකත් ජීවිතේ එක පාඩමක්. අපි මේකෙන් ගොඩ එනවා. දැන් මමත් යන්නේ බෝට්ටුවක. වටපිටාව දැක්කම බය හිතෙනවා. වහලවල් විතරයි පේන්න තියෙන්නේ. අපි මේ බිස්කට් එක 4 දෙනෙක් එක්ක බෙදාගත්තා. බඩ පිරුණේ නැහැ. ඒත් හිත පිරුණා. මේ වැස්ස පායනවා මචං. හෙට අනිවාර්යයෙන්ම අපිට හොඳ ඉරක් පායනවා. එදාට අපි ආයෙ පටන් ගමු. කලින්ට වඩා හයියෙන්. අපි අපේ ගෙවල් හදමු. උඹ මේක බලන්නේ ගොඩ බිමක නම්. පුලවන් නම් එක වතුර බෝතලයක් අසරණ වෙච්ච එකෙක්ට දීපන්. ಜಾති ආගම් වැඩක් නැහැ. අපි ඔක්කොම මිනිස්සු. අමාරු වෙලාවේ ළඟ ඉන්න මිනිස්සු විතරයි. වතුරත් එක්ක සෙල්ලම් එපා. පරිස්සම් වෙන්න. උඹලගේ ජීවිතේ තමයි වටින්නේ. වතුරට පුළුවන් ගෙවල් යට කරන්න විතරයි. ඔපේ කොන්ද පන් යට කරන්න. වතුරට බෑ. ආමි එකේ, නේවි එකේ, එයාර් ෆෝස් එකේ, පොලිසියේ අපේ රත්තරන් කොල්ලන්ට වගේම බත් පැකට් එකකින් හරි උදව් කරපු උඹලා හැමෝටම මගේ හදපිරි සැලියුට් එක මචං. අපේ දුක ලෝකෙටම පෙන්වන්න මේ වීඩියෝ එක ෂෙයා කරපන්. ජය වේවා මචං. හරි මචං මම යනවා. වතුර වැස්සම අපි ආයෙ හම්බෙමු.